මම අද කතා කරන්නේ ඩිස්ට්‍රිබියුෂන් සිස්ටම් එක ගැන. ඉතින් ඩිස්ට්‍රිබියුෂන් එකක් කරන්න කෙනෙක් නම් ඔයත් හොඳට බලන්න මේ වීඩියෝ එකේ ඔයාලට වැදගත් දෙයක් තියෙනවද කියලා. ඩිස්ට්‍රිබියුෂන් සිස්ටම් එකක් කියන්නේ අනිත් සිස්ටම් වගේම හරිම අමාරු විදිහේ ප්‍රොසෙස් එකක් රන් වෙන තැන. ඩිස්ට්‍රිබියුෂන් එකක් පටන් ගන්න රෝ මැටීරියල් පර්චේස් කරන තැන සාමාන්‍ය පරිදිම. ඉතින් රෝ මැටීරියල් පර්චේස් කරද්දී ගොඩාක් කම්පැනි වල ඩිස්ට්‍රිබියුෂන්ස් පාර්ට්නර්ෂිප් කරන අය ඉන්නවා. ඒ වගේම තමන්ගේ ඕන් ප්‍රොඩක්ට්ස් ඩිස්ට්‍රිබියුට් කරන අය ඉන්නවා. එතකොට ඒ වගේ අවස්ථාවල මේ හැම කෙනාටම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි කතා කරමු ඩිස්ට්‍රිබියුෂන්ස් වල තියෙන ප්‍රශ්න. ප්‍රශ්න හැමතැනම. ඩිස්ට්‍රිබියුෂන් වල තියෙන පළවෙනි දේ තමයි ස්ටොක් එක මේන්ටේන් කරගන්න එක. ස්ටොක් එක මේන්ටේන් කරගන්න එක ප්‍රශ්නයක් වෙන්නේ ඇයි? රිටර්න් එනවා. විශේෂයෙන්ම එක්ස්පයර් රිටර්න් එනවා, ඩැමේජ් රිටර්න් එනවා. ඒව හැන්ඩල් කරගන්න. ඒකේ ඊළඟ ස්ටේජ් එක මොකද්ද? ඩිස්ට්‍රිබියුෂන් කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි සරලව කියනවා වෑන් සේල්ස් කියලා. ඒ කියන්නේ ස්ටොක් එකක් වෙහිකල්ස් වලට පටවනවා, එයාලට සෙල් කරගෙන ඉන්න කියනවා. ඒ එන ප්‍රමාණයත් එක්ක ඉන්වෙන්ටරි එක බලන්න ඕනේ. ඒ වගේම තමයි ඒකට හම්බ වෙච්ච ක්‍රෙඩිට් කොච්චර ගියාද, චෙක්ස් කොච්චර හම්බ වුණාද, කෑෂ් ටික තියෙනවද කියලා බලන්න ඕනේ. එතකොට ඒ අතරතුරත් සමහර වෙලාවට රිටර්න් එන්න ඉඩ තියෙනවා. ගුඩ් රිටර්න් වෙන්නත් පුළුවන්. ගුඩ් රිටර්න් ආවොත් ඒ වෙහිකල්ස් වල ස්ටොක් එකට නැවත ඇඩ් වෙනවා. එක්ස්පයර් රිටර්න් හරි ඩැමේජ් රිටර්න් හරි කියන්නේ මාකට් රිටර්න්. මාකට් රිටර්න් එකක් ආවොත් කෙලින්ම එක වෙහිකල් එකට ඒත් ඇඩ් වෙලා අන්ලෝඩ් කරන අවස්ථාවේදී මේන් වෙයාහවුස් එකේ ඩැමේජ් වෙයාහවුස් එකට ඇඩ් වෙන්න ඕනේ මේ කියන ප්‍රොඩක්ට්ස් ටික. එහෙම නැත්නම් මේ කියන ක්වොන්ටිටි එක. එතකොට ඒක සමහර වෙලාවට අපිට පුළුවන් ආපහු කම්පැනි එකට රිටර්න් කරන්න. ඒ රිටර්න් කරද්දි අපි සමහර වෙලාවට පර්චේස් එකක් GRN එකක් එන්ටර් කරන වෙලාවේ එහෙම නැත්නම් PO එකක් පර්චේස් ඕඩර් එකක් සබ්මිට් කරන වෙලාවේ තමයි ඒ රිටර්න් වලට අදාළ වැලියුස් අඩු වැඩි කරගන්න ඕනි වෙන්නේ. ඉතින් මේක හරි සිම්පලි වගේ දැනුණට අපි දන්නවා ඔබතුමාලා දන්නවා මේක කරන් යදි හරිම අසීරුයි. මොකද ඉන්වෙන්ටරි සහ කස්ටමර්ස්ලාගේ පැත්තත් බලනකොට එයාලගේ සර්විස් එක පැත්තත් බලනකොට ඔයාලට ගොඩක් අපහසු වෙනවා. එතකොට ඊළඟට තියෙන දේ තමයි ඩිස්ට්‍රිබියුෂන්ස් වල වැදගත්ම දේ ක්‍රෙඩිට් හැන්ඩ්ලිං. ක්‍රෙඩිට් හැන්ඩ්ලිං කියන තැනදී ප්‍රධානම දේ තමයි එක එක කස්ටමර්ස්ලා එක එක උපක්‍රම පාවිච්චි කරනවා ක්‍රෙඩිට් වැලියු එක වැඩි කරගන්න. ඒ කියන්නේ උදාහරණයක් පහුගිය කාලේ අපිට ගොඩාක් අහන්න දකින්න ලැබුණා චෙකින් හෑන්ඩ්ස්. එහෙම නැත්නම් බඩු ටික බාද්දිම චෙක් එකක් මාස කිහිපයක් දාලා ඒ මාස කිහිපය ඇතුලේ චෙක්ස් ගොඩාක් අපිට දීලා තියෙනවා අපි එක්ස්පෙක්ට් කරන වැලියු එකටත් වඩා. හේතුව තමයි චෙක් එකක් හම්බුනහම ඕනම account system එකක එහෙම නැත්නම් ඕනම තැනක අපි හිතනවා ඒක මුදලක්සේ සලකනවා ඒක ක්ලියර් වුණත් නැතත් ඒ කියන්නේ නෑ කියලා කිසිම අවස්ථාවක අපි හිතන්නේ නැහැ. නමුත් ඒ වගේ තැන් ප්‍රයෝජනයට අරගෙන ගොඩාක් අය එක අවිධිමත් වැඩ කටයුතු කරනවා. ඉතින් මේකට සොලියුෂන් එකක් විදිහට OnTech IT Solutions අපි ගෙනාවා credit limitations කියලා ඔප්ෂන් එකක්. මේ credit limitation කියන ඔප්ෂන් එක ඕනම කස්ටමර් කෙනෙක්ට අපිට පුළුවන් cash වලින් එහෙම නැත්නම් ක්‍රෙඩිට් වලින් කිසිම චෙක් එකක්වත් මොකුත් නැතුව ක්‍රෙඩිට් වලින් කොච්චර ප්‍රමාණයක් උපරිම ලබා දිය හැකිද ඒ වගේම උපරිම කාලය කොපමණක්ද කියලා අපිට තීරණය කරන්න. එතකොට මේ රේන්ජ් එකෙන් එහාට අපිට ඒ ක්ලයන්ට්ස්ට අලුතෙන් බිල්ස් දාන්න බෑ. අපිට ඇලර්ට් වෙනවා මෙන්න මෙයාගේ ක්‍රෙඩිට් රේන්ජ් එක දැන් අප් වෙලා තියෙන කියලා. ඔය වගේම තමයි චෙක්ස් වලට. ඉතින් චෙක්ස් වලටත් උපරිම කස්ටමර්ගෙන් ගන්න පුළුවන් දින ගාන චෙක් එකේ දින ගාන ඒ වගේම තමයි මැක්සිමම් චෙක් වැලියු එක. ඉතින් මේක චෙක්ස් රියලයිස් කරන්න එහෙම නැත්නම් චෙක්ස් බාර ගන්න මේ වැලියු එක අඩු වෙවි ගිහිල්ලා එක් තැනකදී ලිමිට් වෙනවා. නෑ මේ කස්ටමර්ගෙන් ආයෙ චෙක් එකක් ගන්න බෑ. ඒකට අන්න ඒ තැනදී කිසිම කස්ටමර් කෙනෙකුට අපිට වංචාවක් හෝ එහෙම නැත්නම් අපහසුතාවයක් කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ පැත්තෙන් අපි ඒක සිකියුර් කරලා තියෙනවා. ඒ වගේම තමයි ක්‍රෙඩිට් කලෙක්ෂන් සයිඩ් එක. ක්‍රෙඩිට් කලෙක්ෂන් වලට යද්දිත් තියෙන ගොඩාක් අඩුපාඩු තමයි අපි දැකලා තියෙනවා. අපේ කලෙක්ෂන් ඔෆිසර් මහත්තුරු ඒ ෆෝමැට්ස් වලටම ගැලපෙන්න සමහර වෙලාවට බිල්පත් පවා print කරගෙන යනවා. ඉතින් ඒ කරලා ඒ මුදල් අවභාවිතා කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවන් වලට මුහුණ දෙන්නත් අවශ්‍ය කරන ඒ කියන්නේ instantly SMS මාර්ගයෙන් payment එක confirm කරන එක. ඒ වගේම තමයි මේ කස්ටමර්ගේ already තියෙන credit balances already අපේ අතේ තියෙන checks ගැන පවා විස්තර අපිට කස්ටමර්ට යවන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට තියෙනවා නම් මෑත දිනයක අද හෙට අනිද්දා වගේ realize වෙන්න අපි අතේ checks තියෙනවා නම් කස්ටමර්ට automatically යවන්න පුළුවන්. අපේ check එකක් මෙන්න මේ amount එකේ තියෙනවා. ඒක හෙට බැංක් වෙනවා නැත්නම් අනිද්දා බැංක් වෙනවා. ඒක ගැන සැලකිලිමත් වෙලා වැඩ කටයුතු කරන්න. ඉතින් මෙන්න මේ වගේ අර ව්‍යාපාරිකයෙකුට වෙන හෙඩෙක් එක. එහෙම නැත්නම් ව්‍යාපාරිකයෙකුට වෙන ප්‍රශ්න වලින් 190%ක්ම සෝල්ඩ් අවුට් කරන්න පුළුවන් හරි විදිහේ සිස්ටම් එකක් දාගත්තොත්.
ඉතින් අපේ සිස්ටම් එකට ලෝකේ ඕනේ තැනක ඉඳලා ඇක්සස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ අනිත් වීඩියෝස් වල තියෙනවා අපි ළඟ තියෙන අනිකුත් මොඩියුල්ස් අනිකුත් ප්‍රොඩක්ට්ස් ගැන. ඒ හැම එකක්ම මේකට ඇටච් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ඩිස්ට්‍රිබියුෂන් එක යන වැදගත්ම මොඩියුල් එකක් තමයි ලොජිස්ටික් මොඩියුල් එක කියන්නේ. ඉතින් මේ ලොජිස්ටික් මොඩියුල් එකේදී ඔයාලගේ තියෙන සම්පූර්ණ vehicles maintenance automate කරන්න හැකියාව තියෙනවා. service record, diesel, average fuel consumption ඒ හැම දෙයක්ම. ඉතින් ඒක ගැන වීඩියෝ එක අපේ YouTube එකේ තියෙනවා. ගිහිල්ලා බලන්න අවශ්‍ය වෙයි.